පිරිමි ළමයි කතාවේ මේ වන විට නිර්මාණය වී තිබෙන තත්ත්වය ඇත්තටම හරිම සංවේදී වගේම අවදානම් සහගතයි. තිරිමාන්න හාම් වටා සිටි පිරිස පොලිස් අත්අඩංගුවට පත්වීමත් සමග මස්උදා වැනි කිසිවක් නොදන්නා අහිංසක චරිත පවා මේ නීතිමය ගැටලුවට මැදිවීම කතාව බලන කාගේත් හිතට ලොකු වේදනාවක් දෙන කරුණක් වුණා. ඇත්තටම කියනවා නම් මස්උදා ගිරණම විතරක් නෙමෙයි කොළඹ මනමාලේ ගිරණමත් අන්න ඒකම තමයි කියලයි මතක් කරන්නේ. ඇත්තටම කොළඹ මනමාලය හදවතින්ම වැඩ කරන මනුස්සකම රකින කෙනෙක්. ඔහු තිරිමාන්න හාමුට ආරක්ෂාව සැලසුවේ හෝ උදව් කළේ ඒ පිටුපස ඇති නීතිමය බරපතලකම ඔහුට දැනගන්නවත් අවශ්‍ය වුණේ නැහැ. නමුත් නීතිය ඉදිරියේ ඔහු සැකකරුවෙකු වීම නිසා ඔහුට හිරේ යන්නට සිදුවීම ලොකුම අසාධාරණයක් විදිහට ප්‍රේක්ෂකයෝ දකිනවා. තිරිමාන්න හාම් සමග අවසන් මොහොතේ සිටි අය සොයා පොලිස් පරීක්ෂණ පවත්වන නිසා ඒ වටා සිට සියලු දෙනාම තමන්ගේ නිවැරදිකම ඔප්පු කිරීමට ලොකු සටනක් කරන්න සිදුවේ. තමන්ගේ සමීපතමින් මෙවැනි ප්‍රශ්නවලදී මැදිවීමට ගැහැණු ළමයෙකුට දරා ගන්න අමාරු දෙයක්. විශේෂයෙන්ම කොළඹ මනමාලයව පොලිස් අත්අඩංගුවට පත්වීම වගේම තමන්ගේ පියාගේ අත්අඩංගුවට පත්වීමත් ඇයට දරා ගැනීමට නොහැකි තැනක තියෙන කාරණාවක් විදියට මම මේ වෙලාවේ මතක් කරන්න සූදානම් වෙනවා. ඇත්තම කියනවා නම් ඔය කොළඹ මනමාලයේ වැනි අය හිරේ යද්දි මේ ප්‍රශ්නවලට සැබෑවට වගකිය යුතු අය මේ වෙලාවේ නිදැල්ලේ සිටීම කාටවත් අමතක කරන්න පුළුවන් කමක් නෙමෙයි කියන කතාව ගැන තමයි අද අපි වීඩියෝ එක හරහා මතක් කරන්න ඕනේ.